අවසන් කිරීමට ලැබෙන කියන මොහොත මා විශේෂ ස්තුතියක් කරන්නයි මේ අවස්ථාවේ පෞලේ ඥාතීන්ගෙන් අතවසෙම අසංක පුතා අපි දන්න බඩ ගන්න අවස්ථාවේ නම් මේ නිවසේ අපි දැකලා තියෙන දරුවෙක් තාම හොඳ අඩිසර මුංචි දරුවෙක් අපි දැක්ක මොකේ පෙරණිමි ඔහු මේ තැනට එනවායි කියන එක. නමුත් අපේ අවාසනාවකට තව ගොඩාක් අපේ රටදෑ වෙනුවෙන් රට රාජකාරී කරගන්න තිබිච්ච ජීවිතයක් අපිට අවසරවන්ත ලෙස අහිමිවුණා. ඔහු අහිමිවීම ගැන අපිට දුකක් තිබුණත් අපි සතුටු වෙන්න ඕන. අපේ රටදෑ වෙනුවෙන් තමයි ඔහුගේ ජීවිත පරිත්‍යාග කරලා තියෙන්නේ. අවසාන මොහොතේදී අසරණ වෙච්ච මිනිස්සුන්ට ආහාර වේලක් සපයන්න තමයි මොහු උත්සාහ කළේ. ඒ වගේම එතන හිටපු සියලු දෙනාම ජීවිතේ බේරගෙන මොහුගේ ජීවිතය මුක්තක්. අසංක පුංචි පුතා අපි දන්නවා ඔහු තාම රජයේ ඉහළ දැනකට ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානගත වෙලා තිබුණා. ඒ වෙනුවෙන් මේ මොහොතේ සිට ඔහුව යොමු කරපු ඒ ගුවන් හමුදාපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයට මා ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මා මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. මේ මොහොතේ මේ සිද්ධ ඇති වූ අවස්ථාවේ ඒ ගම්වාසී ප්‍රදේශවාසී මේ මොහුගේ ජීවිතය ගලවා ගැනීම අපි දැක්ක රූපවාහිනී මාධ්‍ය තුලින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කොයිතරම් උත්සාහ කළාද කියලා අපි දන්නේ නැහැ මොහු ගෙනාවු ආවුස ප්‍රමාණය මෙතනයි කියලා. ඒ නිසා ඔහු අපේ අතරින් වෙන්න. නමුත් අපිට කනගාටු නැහැ. ආදරණීය දෙමව්පියෝ දෙන්නෙක් මේ වගේ විරෝධාර ධර්මයේ අපිට පිළිගල්ලා ඒ මෙයා වෙච්ච